YouTube channel. ඉතින් මම මුලින්ම ඔයාලට කියන්න ඕනේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා. ඉතින් 2026 first vlog එක අරගෙන මම අද ඔයාලා ළඟට ආවා. හැබැයි මේ first vlog එක මම පටන් ගන්නේ 2025 autumn එකෙන්. ඉතින් 2025 අපි අන්තිමට ගියපු ලස්සන ගමනක් ගැන මට ඔයාලට දාන්න ඕනේ කියලා හිතුණා. ඔයාලත් එක්ක මේ ගමන බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ first vlog එකට මම ඔන්න 2025 මම අවසානයේ කොහොමද ගත කරේ කියලාත් මේ vlog එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා අවසානයේ වෙනකන් බලාගෙන ඉන්න අපි අද කොහෙද යන්නේ කියලා. එන්න. ඉතින් හැමදාමත් වගේ ට්‍රේන් එකෙන් බැස්ස ගමන් අපි ගියේ මාට් එකට ගිහිල්ලා මේ කිරි එකයි ඒ වගේම ඔනිගිරි එකයි ගන්න අමතක කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතන තියෙන්නේ self service තියෙන මැෂින් එකක්. ඊට පස්සේ අපිට තනියම තමයි බිල් කරගන්න තියෙන්නේ. ඉතින් මේකත් අරගෙන ඔන්න දැන් අපි දෙන්න අපේ ගමන යන්න තමයි රෙඩි වෙන්නේ. ඉතින් ඔයාලා ටිකටම බලාගෙන ඉන්න අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපි අද ආවේ ඕටම් එකේ ලස්සන හොඳටම බලා ගන්න පුළුවන් ටෝකියෝ වල තියෙන ලස්සන ප්ලේස් එකකට. අපි අද ආවේ තචිකවා. තචිකවා වල තියෙන ෂෝවා කිනෙන් පාක් එකට. ඉතින් දන්න අය දන්නවා, අහලා තියෙන අය දන්නවා මෙතන ඕටම් එකට ගොඩාක් ලස්සනයි. ඕටම් එකට විතරක් නෙමෙයි මුළු අවුරුද්ද පුරාවටම ලස්සන පාක් එකක් තමයි ෂෝවා කිනෙන් පාක් එක කියලා කියන්නේ. පේනව නේද ඕටම් එකට මේ පාක් එක කොච්චර ලස්සනයිද කියලා. දෙපැත්තේ මේ වගේ කහපාට ගස් වැවිච්ච යායක් තියෙනවා. ඉතින් මැද ලස්සන ලොකු වතුරමලකින් වගේම චූටි වතුරමල් වලින් හැඩ කරපු ලස්සන පොකුණක් තියෙනවා. ඉතින් මේක ඕටම් එකට මෙච්චර ලස්සනයි වගේම වසන්ත කාලයටත් ගොඩාක්ම ලස්සනයි. වසන්ත කාලයට සකුර මල් ඒ වගේම ටියුලිප් මල් වලින් මේ පාක් එක ගොඩාක් ලස්සනට හැඩ කරනවා. ඒ වගේම ග්‍රීෂ්ම ඍතුවට සූර්යකාන්ත මල් යායක් හැදෙනවා. ඉතින් අවුරුද්ද පුරාවටම ලස්සන පාක් එකක් තමයි මේ ෂෝවා කිනෙන් පාක් එක කියලා කියන්නේ. ඇත්තටම මේ කහපාට කොළ තියෙන ගස් මෙච්චර ගොඩක් එකපාර මේ විදිහට ලස්සනට හැදිලා තියෙනවා මම දැක්කේ ෆස්ට් ටයිම්. ඇත්තටම මම මෙච්චර ඕටම් එකට ජපානයේ ඉඳලා තියෙනවා මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර ලස්සන තැනකට ගියේ. ඉතින් ඒ නිසා මට මේ vlog එක අනිවාර්යෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මේ vlog එක ඔයාලට 2026 අවුරුද්දට අරගෙන ආවේ. ඉතින් මේ ෂෝවා කිනෙන් පාක් එක කියලා කියන්නේ හෙක්ටයාර් 180ක් පුරා විහිදුණු විශාල භූමි භාගයක් අයිති පාක් එකක්. වසර පුරාම ලස්සනට හැඩ කරන මේ පාක් එක තියෙන්නේ තචිකවා වල. ටෝකියෝ වල ඉඳන් විනාඩි 45ක් වගේ යනකොට මේ පාක් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් දවසක ඇවිල්ලා බලන්න. ඉතින් මේ තමයි ෂෝවා කිනෙන් පාක්. ඉතින් අපි සරත් ඍතුවේ ලස්සන බලන්න. මෙතන හොඳටම දැන් නම් කොළ පාට වෙලා රෑට ලයිට් අප් කරලා තියෙනවා. ඉතින් රෑ වෙනකන් ඉන්න පුළුවන් වුණත් ඒ වීඩියෝ එකත් යමු. බලමු. ටඩා. ඉතින් මේ පාක් එක ඇතුළෙම රෙස්ටුරන්ට් එහෙම තියෙනවා. අපිට කැමති දෙයක් ගිහින් කන්න පුළුවන්. අපි ඊළඟට ආවේ කන්න. ඉතින් අපි දෙන්න ගත්ත පීට්සා දෙකකුයි කොකාකෝලා දෙකකුයි අරගෙන එළියට වෙලා සීතලෙම කෑවා.
ඉතින් අපි දෙන්න කාලා හැම පාක් එකේ තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගියාම තමයි මේ වීව් එක අපිට බලා ගන්න පුළුවන් වුණේ. බලන්නකෝ ඕටම් එකට කොච්චර ලස්සනට පේනවද කියලා. ඕටම් එකට පරිසරය කලර්ෆුල් වෙලා තියෙන මේ වගේ කාලෙක ලස්සන හවස් වරුවක එයාලා ඒ ගඟේ බෝට්ටු පදිනවා. ඒ වීව් එක දකින අපිටත් හිතට ගොඩාක් නිදහස්. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක මේ වගේ සීතල හවස් වරුවක බෙන්ච් එකකට වෙලා ඒ ලස්සන සුව විඳිනවා කියන්නේ ඒකත් වෙනමම දෙයක්. ඒ කලර්ෆුල් වෙච්ච ලස්සන පරිසරය මැද ඒ ලස්සන හවස් වරුවේ එයාලගේ හිත නිදහස් වෙන්න වගේ පෝට්ටු පදිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට අපෙත් හිත නිදහස් වෙනවා. ඉතින් අපි දෙන්නත් ගොඩාක් වෙලා ඒ වීව් එක දිහා බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම අපිට ඕන වුණා ෂෝවා කිනෙන් පාක් එක රෑට ලයිට් අප් කරාට පස්සේ කොච්චර ලස්සනද කියලා බලාගන්න. ඉතින් අපි ආපහු යන්න ගොඩාක් දුර වුණත් අපිට ඒ ආසාව ඉෂ්ට කරගන්න ඕන නිසා තමයි අපි රෑ වෙනකම්ම හිටියේ. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් අන්න මම ඔය මේ vlog එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඔන්න දැන් අපි ලයිට් අප් කරනවා දැලුවා. දැන් ඉතින් ඔයගේ උණ හොඳයි. The last day goes, they expand and shrink. Memories blur faster than you think. A moment forever, the next just a blink. And this the last day time we sink or swim. Chocolate summers lasted years now. Seasons change so fast. Time's a river flowing clear. The future's now the past. Tick-tock, the rhythm's on. Time's playing tricks again. Joy, the mentor. ඉතින් හැමදාමත් වගේ මේ vlog එකත් ඔයාලා සතුටින් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ vlog එක මෙතනින් නවත්තනවා. 2026 අලුත් අවුරුද්දට තවත් ලස්සන අලුත් vlog එකක් අරගෙන මම ඔයාලා ළඟට එන්නම්. ඉතින් ඒ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Goodbye. Sayonara.